Ciao ළමයි, welcome to my YouTube channel. මේ vlog එකෙන් මම අරන් ඉන්නේ මම ගිය සතියේ ගෙවපු හවස් වරුවක් ගැන. මට පොඩි වැඩ වගේකුයි තව පොඩි ක්‍රේවින් එකකුයි තිබ්බා. ඉතින් මං හිතුවා හවසම යනවා කියලා එළියට. මොකද දැන් ඉතින් රෑ 9 විතර වෙනකන් ඉර පායලා තියෙන හින්දා. කොහොම හරි මේ විදිහට තමයි මම ලෑස්තුනේ. හැමදාම මම ලෑස්ති වෙලා අපේ ගෙදර පල්ලෙහාට ඇවිල්ලා මේ විදිහට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මම ගන්නවා. ඉතින් මම මේ vlog එකටත් ඒ වීඩියෝ එක ඇඩ් කරා. කොහොම හරි මේ දවස සිකුරාදා දවසක් නිසා වෙන්නේ නැති ගොඩක් සෙනග හිටියා. ඒ නැත්තත් සාමාන්‍යයෙන් මිලාන් කියන්නේ ගොඩක් සෙනග ඉන්න පැත්තක්. කොහොම හරි මම කිව්වනේ මම එළියට ආවේ පොඩි වැඩ වගේකට කියලා. ඒකෙන් එකක් තමයි මගේ හොඳම යාළුවාගේ බර්ත්ඩේ කෙනවා. ඉතින් එයාට ප්‍රසන්ට් එකක් ගන්නයි මගෙන් මගේ අක්කා ඉල්ලුවා long lasting lipstick එකක්. ඒක පර්චේස් කරන්නයි තමයි මම මේ එළියට ආවේ. දැන් මම ඕගොල්ලොන්ට පෙන්නන්නම් මම මිලාන් වල ආසම view එක. මෙතනට ආවොත් නම් අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගන්නවාමයි. මගේ විතරක් නෙමෙයි මිලාන් වල ඉන්න හැමෝගෙම ෆේවරිට්ම ස්පොට් එක තමයි මං හිතන්නේ දෝම පල්ලිය. තව ඉස්සරහට මගේ වීඩියෝස් වලින් මං හිතන් ඉන්නවා අනිවාර්යයෙන්ම දෝම පල්ලිය ගැන වීඩියෝ එකක් අරන් එන්න. හැම වෙලේම වගේ මේ දෝමපල්ලි ඒරියා එකේ ගොඩක් සෙනග ඉන්නවා. මොකද ටුවරිස්ලා ගොඩක් එනවා මේ දෝමපල්ලිය බලන්න. අනිත් එක තමයි high quality first class brand එකේ ඉඳලා local brand වෙනකම් තියෙන හැම shop එකක්ම මේ ඒරියා එකේ තමයි තියෙන්නේ. ඉතින් මමත් ගොඩක් වෙලාවට shopping කරන්න ඉන්නේ මේ ඒරියා එකට. ඒක මට ගොඩක්ම ලේසි මොකද මම ආසම කරන clothing brand වල shop ටික තියෙන්නේ ළඟම මේ ඒරියා එකේ. මම මුලින්ම හිතුවේ මගේ යාළුවාගේ gift එක ගන්නවා කියලා. මම හිතුවා එයාට මොනවාද මම ගන්නේ කියලා. අවසානයේදී මම තීරණය කරා සාරා එකෙන් gift voucher එකක් ගන්න. මේ වෙද්දි මම යාට gift එක දීලා තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි එයයි මමයි දෙන්නම සාරා clothing brand එකේ fansලා. අපි දෙන්න සාරා එක අස්සට ගියොත් අනිවාර්යයෙන්ම එළියට එන්නේ හිස් අතින් නෙමෙයි. ඉතින් මම හිතුවා යාට වටින දෙයක් දෙන්න ඕන හින්දා ඒකේ gift voucher එකක් දෙනවා කියලා. ඕගොල්ලොත් කාටම හරි කොයිම වෙලාවක හරි gift එකක් දෙන්න බලද්දී ඒ gift එක දෙන කෙනාගේ කැමැත්ත අකමැත්ත ගැන හිතන්න. අනිත් එක තමයි හැම වෙලෙම try කරන්න valuable දෙයක් දෙන්න. ඒක ඔයාටත් වටිනවා, ඒක එයාටත් වටිනවා. කොහොම හරි මේ ටිකේ නම් තියෙනවා සාරා එකේ bridal collection එකක්. මේවා මම හොයන කාලෙදි තමයි තියෙන්නේ නැත්තේ. දැන් තමයි ඒව තියෙන්නේ. It's okay. මමත් ෆ්‍රොක් ටිකක් ෆිට ඔන් කරා. මෙන්න මේ ෆ්‍රොක් එකේ මැටීරියල් එක එතකොට ඒකේ තියෙන කලර් එක මාරම ලස්සනයි. ඒ වුණාට ඒක ෆිට ඔන් කරද්දි ටිකක් අවුල්. ඒක මට යට හරියට පෙන්වන්නත් බෑ. හැබැයි මේ ඩ්‍රෙස් එක නම් මාරම කියුට්, මාරම ලස්සනයි. හැබැයි තාම ඉතාලියේ සීත කාලේ හින්දා මට හිතුණා ඒක දැම්මම පර්චේස් කරන එක බොරු වැඩක් කියලා. ඉතින් මම තීරණය කරා මම මේ ගවුම ගන්නෙ නැහැ කියලා. කොහොම හරි යාළුවාගේ gift voucher එකත් අරගෙන මම ඊළඟට ගියේ අක්කට ලිප්ස්ටික් එක පර්චේස් කරන්න. කොහොම හරි මගේ ෆේවරිට්ම කලර් එක තියෙන්නේ Wycon Cosmetics කියන shop එකේ. ඒකම තමයි මම එයාට පර්චේස් කළෙත්. මම ඉතලි වලට ආපුම දා ඉඳලා මට මතක විදිහට මම පාවිච්චි කරන්නේ Wycon එකේ ලිප්ස්ටික්. දැන් නම් ටික වෙන බ්‍රෑන්ඩ් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මේගොල්ලොන්ගේ තියෙනවා මාරම ලිප්ස්ටික් කලෙක්ෂන් එකක්. මම ඒකේ වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලොන්ට පෙන්නන්නම බලන්නකෝ. මේ ගමම මම ඔයාලට පණිවිඩයක් කියන්නම්. ඕගොල්ලොන්ට ඕන නම් මොනවා හරිම බ්‍රෑන්ඩඩ් මේකප් අයිටම් එකක් මන් ලව්ව ඔයාලට පුළුවන් පර්චේස් කරන්න. මට පොඩ්ඩක් Instagram එකේ මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නේ. Oh my god, ෂේෆර් අයකට නම් bye කියලා ගියා. මොකද ඕකට ගියොත් මගේ අද පර්ස් එක හිඳෙනවා. මම මගේ Instagram link එක මගේ description එකේ දාලා තියෙනවා. ඒකට message එකක් දාන්න. ඔයාලා දන්නවනේ high quality makeup branded. එතකොට ඒ ඕනම එකකුයි තව Kiko Milano, Wycon වගේ මේ මිලාන් වල තියෙන branded වලිනුයි ඔයාලට purchase කරන්න පුළුවන් කැමති විදිහකට. වීඩියෝ එකේ දැන් දකින්න ඇතිනේ මම දැන් ඉන්නේ චර්ච් එක කියලා. ඉතින් මට පුළුවන් වෙලාවක අනිවාර්යයෙන්ම මම සතියේ එක දවසක් වෙන් කරගෙන ඉන්නවා. ඔරසන් කියන පල්ලියකට යන්න. මම කතෝලික ගැහැණු ළමයෙක්. හැබැයි මගේ හස්බන්ඩ් බෞද්ධ. ඉතින් මම කතෝලිකද බෞද්ධද කියලා වෙනසක් නැහැ. මම පන්සලේ පල්ලිය දෙකටම යනවා. සමහර අයට හැබැයි ඒක වැරද්දක් විදිහට දකින්න පුළුවන්. ඒ වුණාට මම පොඩි කාලේ ඉඳලා හැදුනේ ඒ වගේ පරිසරයක. මොකද මගේ අම්මගේ පවුලේ කට්ටිය බෞද්ධ, මගේ තාත්තගේ පවුලේ කට්ටිය කතෝලික. ඉතින් මම පොඩි කාලේ ඉඳලා හැදුනේ ඒ විදිහට. ඉතින්
ඒකේ වැරද්දක් මම නම් දකින්නේ නැහැ. අපි හරියට ජීවත් වෙනවා නම් මම නම් හිතන්නේ ඒකේ වැරද්දක් තියෙනවා කියලා. කොහොම හරි මම පල්ලියේදී ජපමාලය උච්චාරණය කරද්දි මගේ පවුලේ අයව එතකොට මම මේ සතියේ මගේ අතින් කාට හරි වැරද්දක් වුණා නම් ඒ දේවල් වලට සමාව අරගන්න. එතකොට මගේ ඊළඟ සතියේට තියෙන ප්ලෑන්ස් මෙනෙහි කරලා තමයි මම ජපමාලය උච්චාරණය කරලා ඉටිපන්දම් පත්තු කරන්නේ. ඉතාලියේ අපිට සල්ලි දාලා අපේ ඉටිපන්දම අපිට අරගෙන අපිට පත්තු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ලංකාව විදිහට වැඩිය ගොඩාක් වෙනස්. ඊට පස්සේ මම ගියේ මට හුඟ කාලෙක ඉඳලා තිබ්බ මගේ ක්‍රේවින් එක ඉවර කරගන්න. කොහොම හරි මම මෙන්න මේ ට්‍රෑම්ප් එක අරගෙන මෙන්න මේ තැනට ආවා. මේ පන්ෆුවා මං හරි උච්චාරණය කරා. කොහොම හරි මෙතන තියෙන ජපනීස් පෑන්කේක්. මේක වයිරල් ගියා ටික්ටොක් එකේ දැන් අවුරුදු එකමාරකට විතර කලින්. මට එන්න chance එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මට කවුරුත් හිටියෙත් නැහැ, confident තිබෙන්නේ නැහැ තනියම එන්න. හැබැයි මම අද වෙද්දි confident හදාගෙන තනියම මෙතනට ආවා. මේ shop එක පොඩි shop එකක්. මන්ද ඒකේ අස්සට මං හිතන්නේ 20 දෙනෙක්ටවත් ඉන්න බෑ. හැබැයි ඒකේ අස්ස තියෙන මේ interior design එක නම් මාරම ලස්සනයි. හරිම කාම් වයිබ් එකක් තියෙන්නේ. මම ඕඩර් එක දාලා මට ඉන්න උනා විනාඩි 15ක් වගේ. මොකද එයාලා පෑන්කේක් හදන්න ඒ වගේ ටයිම් එකක් ගන්නවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් අපේ පෑන්කේක් එක හැදෙන විදිහත්. කොහොම හරි මම මෙන්න මේක තමයි ඕඩර් කරේ. මේක පොප්කෝර්න් කැරමල් පෑන්කේක්. ඒක මාරම රසයි. අනිත් එක මම කැරමල් රහටත් ටිකක් කැමති. කොහොම හරි මෙතන එක ෆ්ලේවර්ස් ಜಾති ගොඩාක් තිබ්බා. ඒ උනාට මම තෝරගත්තේ මේක. මට මේකට ගියා යූරෝ 10.90ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 3000 ගාණක් විතර. මම වෙන කිසිම දෙයක් ගත්තේ නැහැ. මොකද මේ පෝෂන් එක ලොකුයි. මෙයාලගේ මෙනු එකේ ඩ්‍රින්ක්ස් වලට තිබ්බේ මචා, මිල්ක් ෂේක්, තව ක්ලවුඩි කියලා මොකක් හරි කොෆි එකක්. ඒක නම් මම try කරනවා next time අනිවාර්යෙන්ම. ඒ වුණාට මම මේක කන ගමන් හිත හිටියා අම්මෝ හොඳ වෙලාවට මම ඩ්‍රින්ක්ස් වලට මොනවත් ගත්තේ නැත්තේ. එහෙම ගත්තනම් මට මේක කාලා ඉවර කරගන්න බෑ. බොරුවට අපරාධි කියලා. ඒ වුණාට මේ හරියේදී බලන්නකො කවුද එන්නේ කියලා. මේ ඉන්නේ මගේ අම්මා. හොඳ වෙලාවට එයා ඇත්තටම ආවේ. මොකද මේක නැත්තම් මට ඉවර කරගන්න වෙන්නේ නැහැ. කොහොම හරි අපි දෙන්න ප්ලෑන් කරගෙන හිටියා අද රැට එළියෙන් කමු කියලා. සාමාන්‍යයෙන් අපේ අම්මා වෙන ಜಾති කෑම try කරන්න කැමති නෑ. කියන්නේ ජපනීස්, චයිනීස් වගේ කෑම ಜಾති වලට ආස නැහැ. එයාට ඕනේ ලංකාවේ කෑම විතරයි කන්න. ඉතින් අපි දෙන්න හැමදාම යන්නේ H&N කියලා සිංහල කෑම කඩයක් තියෙනවා සාන්තාගොස්තීනු වල. සාමාන්‍යයෙන් මමත් ආසේ එකෙන් කන්න විතරයි. මොකද මට අනිත් ඒවා වලින් කන්න බෑ. මට තියෙනවා බෑඩ් එක්ස්පීරියන්ස් අනිත් කෑම කඩවල් වලින් කාලා. අපි දෙන්න තීරණය කරේ කොත්තුවක් කමු කියලා. මේ කොත්තුව නම් මාරම රසයි. හැබැයි මාරම සැරයි. කොහොම හරි මේ ජනවාරි වල මම ලංකාවට ගිය වෙලේ ගෝල් ෆෝට් එකේ තිබ්බා සහන කියලා කෑම කඩයක්. ඒකෙන් කොත්තුවක් කෑවා. ඕ වව්, ඒ කොත්තුවත් මාරම රසයි. ඔයාලා දන්නවද මම මේ කොත්තුව කෑවේ අවුරුදු 3කට විතර පස්සේ කියලා. මොකද ඒ කියන්නේ මට ඉතාලියේ සිංහල කෑම කඩේකින් කොත්තුවක් කාලා මීට අවුරුදු 3කට විතර කලින් බුදු අම්මෝ පුදුම මන්දම මැරෙන්න ගියා. එදායින් පස්සේ මං කවදාවත් කොත්තු try කරේ නැහැ. ලංකාවට ගිහිල්ලා ඒ සහන කඩෙන් කොත්තුවක් කෑවට පස්සේ තමයි මම කොත්තුව ආයෙ try කරන්න ගත්තේ. මට ඒ තරමටම කොත්තු එපා කෙරෙව්වා. එදායින් පස්සේ මම ඒ කඩෙන් අඩුම තරමේ තේ එකක්වත් බොන්න යන්නේ නැහැ. මම ඇත්තටම අනිවාර්යෙන්ම එන්නේ මේ H&N කියන කඩේට විතරයි. අපේ අම්මයි මමයි කොහොම හරි මේ කොත්තුව ඉවර කරා. මොකද ඒක පට්ටම රසයි. පස්සේ අපි ලංකාවේ grocery shop එකෙන් බඩු ටිකක් අරගෙන ඔහොමම ගෙදර ආවා. අනිත් එක තව දෙයක් මට කියන්න ඕන. ඉස්සර මට confident තිබ්බේ නැහැ තනියම රෙස්ටොරන්ට් එකකට යන්න, තනියම ගිහිල්ලා කාලා එන්න. හැබැයි මං ඉතාලිය ආවට පස්සේ මට ඒ confident එක නිකම් මොටෝ හැදුනා. දැන් මට ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක බලන ඕගොල්ලන්ටත් ඒ confident එක ඒ විදිහටම ඇති කියලා. ඔහොම තමයි මගේ මේ හවස් වරුව ගෙවුනේ. එහෙනම් ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.